දීපු දෙයක් ගන්න නම් එපා. දුන්න දේ දුන්නම තමයි. පූජා කරපු මලක් ආපහු අරගෙන එහෙමනම් වෙන පූජා කරපු දෙයක් අපි ආපහු ගත්තොත් කොහොම වේද? මම දන්න සිද්ධි තියෙනවා සමහර ආරාම පූජා කළා පස්සේ ආපහු ඉල්ල ගන්නවා. එහෙම අවස්ථා තියෙනවා. මලක් පුදලා ගත්ත ඒ කියන්නේ පිදුව පිනෙන් සැප සම්පත් ලැබෙනවා. ගත්තට පස්සේ ආයේ පල්ලහැටම වැටෙනවා. එකපාරම පෝසත් වෙලා එකපාරම පාරට වැටෙන්නේ. ඔය ඉන්දියාව එකපාරම ප්‍රසිද්ධ වෙලා ප්‍රසිද්ධ වේදිකාවලට ගෙනිච්ච අර මොකද රාණු මණ්ඩලද සතියෙන් ආපහු වීදියට වැටුණා. මෙහෙම උඩටම ගිහිල්ලා ආයෙ බිමට වැටුණා. මේ සංසාරේ තමම් කරපු ඒවා. මහා හරසරින් මේ මඟුල් කාලා ඥාති හත් වර්ගෙම එකතු කළ මඟුල් කාලා මාසෙන් පළ ගෙදරින් කියලා පන්නන්නේ. අර තිබුණ සම්පත, අර තිබුණ ආදරේ, සෙනෙහස එක දවසින් වියලියන්නේ. අපි එක එක්කෙනාට ඇඟිල්ල දික් කළ චෝදනා කළාට අපිම සංසාරේ කරපු දේවල් නොවෙන්න පුළුවන්ද? අපිම කරපු දේවල්